සුබ දවසක් කියලා පිළිගන්න අයලග්‍රාෆ් YouTube channel එකට. ඉතින් ඔයාලට අද පේනවා ඇති අතේ තියෙන බඩු ටික. ඉතින් thumbnail එකේ දකින්න ඇති අද කරන්න යන්නේ තුම්මුලස් එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක්. ඉතින් මෙතන තුම්මුලස් වර්ග පහක් තියෙනවා. පොඩි මේකේ ඉඳලා ලොකු මේකට. මෙතන ලොකු මේකට තුම්මුලස් වර්ග පහක් තියෙනවා. ඉතින් අද මේ තුම්මුලස් ටික අපි පත්තු කරන්න යන්නේ. මෙන්න මේකට දාලා. අපි බලමු මේකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා අපේ තුම්මුලස් වලට. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට කියන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි guys, ඉතින් අපි වැඩේ පටන් ගන්න යන්නේ මේ චූටිම චූටි බට්ටගෙන්. ඉතින් මේ චූටිම චූටි තුම්බුලස් බට්ටා අපි ඉස්සෙල්ලාම මෙන්න මේකට දාලා බලමු කොහොමද තත්ත්වය කියලා. එහෙනම් පටන් ගමු. අපි මේක මේ විදිහට තියාගමුනේ. නැත්තම් හරි guys, එහෙනම් ඔන්න පත්තු කරා. ලොකු පව එකක් නෑ guys. මේ අපි ඊගාව බට්ට පත්තු කරලා බලමු. මේ කොලේ විතරයි මෙහෙම මෙව වෙලා තියෙන්නේ. හරි guys, ඉතින් අපිට ඊගාවට පත්තු කරන්න තියෙන්නේ තුම්බුලස් එකේ දෙවෙනියට ලොකු එක. ඉතින් ඔයාලට මගේ සයිස් එක බලා ගන්න ඕනොත් මගේ අත තියෙනවා. ඉතින් මේ තියෙන්නේ සයිස් එක. එහෙනම් අපි මේකත් පත්තු කරලා බලමු. පරණ එකේ කැලි ටික ඉසි කරමු. මේ අපි මෙතනින් පොඩි කොළ ගැල්ලක් තියාගමු. අද ඊයේ වැහැලා මේ පොඩ්ඩක් තීස්. මුල පොඩ්ඩක් දෙක හින්දා මේගොල්ලෝ මේ විදිහට තියනවා. හරි guys. ඔන්න වේට් එක පත්තු කරා. දැන් ඉතින් පත්තු කරලා දින්න තමයි තියෙන්නේ. මට නෙවුණා තමයි. ඔට්ටෝ දෙවෙනි එකේ සද්දේ මෙහෙමනම් දෙවෙනි එකේ සද්දේ මෙහෙමනම් ඊගාවේ කොහොමද තියෙන්නේ? අපි බලමු මේකට පොඩි ඩැමේජ් එකක් වෙලාද කියලා. අම්මාන්ට පොඩි රත් වීමක් නම් වෙලා තියෙනවා. ලොකු කේස් එකක් නෑ. අපි ඊගාවට දාන්නේ තුන්වෙනි තුම්බුලස් එකනේ. බලමු මොකද වෙන්නේ. හරි guys, ඉතින් අපිට ඊගාවට පත්තු කරන්න තුන්වෙනි සයිස් එකේ තියෙන තුම්බුලස් එක. ඉතින් මේකත් අර සයිස් එකට වඩා චූට්ටක් වෙනස්. හැබැයි ටිකක් මහතින් වැඩි කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් මගේ අත මෙහෙම ගත්තාම සාමාන්‍යයෙන් අර දෙවෙනියට ගත්ත තුම්බුලස් එකට වඩා ටිකක් ලොකුයි කියලා පේනවා. ඒ වගේම ටිකක් ගලකමින් වැඩි. එහෙනම් අපි මේකත් පත්තු කරලා බලමු. මේ විදිහට තියාගත්තා. එහෙනම් පත්තු කරමු. හරි guys, අපි තුන්වෙනි සයිස් එකේ තුම්බුලස් එකත් මේ වගේ පත්තු කරන්න. ඒක මට මට සිරි වලකට මට සිරියගේ සද්දේ guys, මේ දුවන්න කියලා වලකට ඇති කොන්ද ගැඩුන්නේ නැතු. අපි බලමු මේ අරකට මොකද වෙලා තියෙන්නේ කියලා. තාම එහෙම ලොකු කේස් එකක් නැහැ guys. උඩ යනවා විතරයි. අපි බලමු ඉතින් තව තුම්බුලස් දෙකක් ඉතුරු වෙලා තියෙනවනේ. හරි guys, ඉතින් අපි ඊගාවට පත්තු කරන්න යන්නේ මේ හතරවෙනි සයිස් තුම්බුලස් එක. ඉතින් අපිට මේ සයිස්ම තව එකක් තියෙනවා. ඒක මේකට වඩා ටිකක් ඝනක. ඉතින් ඔයාලට මේකේ සයිස් එක බලා ගන්න ඕන නම් මේ මගේ අත තියෙනවා. මේ තියෙන්නේ. ඉතින් මගේ මූණ තිබ්බාම මගේ මූණෙන් භාගයක් විතර කව වෙනවා. එහෙනම් අපි මේකත් පත්තු කරලා බලමු guys. යාරත්තා. ඒක නම් නෝන පොඩ්ඩක් දිගයිනේ. ඉන්න මේ හතියෝ. හරි guys, ඉතින් අපි හතරවෙනි සයිස් එකේ තුම්බුලස් එකක් දැන් පත්තු කරන්න යන්නේ. පත්තුන්නේ guys. පත්තුනා. guys, මේ ඉතින් මේ පත්තු වෙනවද නැද්ද බලන්න ළඟට ගියාට පස්සේ උඩ පියන අරක අයින් කරන්න උනා අපිට. ඉතින් දැන් පොඩ්ඩක් දුම දානවා. ඔයාලට පේනවා ඇති මම zoom කරන්න. ආයෙත් නිවුණා වගේ.
that's it. සොද්දේ අවුලක් නැහැ guys. මේ කොහොම හරි අපිට අවදානමක් ගන්න බෑ. මොකද අපි පියනින් වහලා තියෙනකොට අපි දන්නේ නැහැනේ කොහොමද තත්ත්වය කියලා. ඇතුලේ පත්තු වෙනවද නැද්ද කියලා. අවුලක් නැහැ. අපිට තව එකක් තියෙනවා මේක ඇතුලට දාලා පත්තු කරන්න. guys ඉතින් අපිට පත්තු කරන්න තියෙන අන්තිම තුම්බුලස් එක. ඒ කියන්නේ පස්වෙනි තුම්බුලස් එක. ඉතින් ඔයාලට පේන්නේ නැති මේක ටිකක් ඝනකම්. සයිස් එක ගත්තොත් අර අන්තිමේට කලින් පත්තු කරා වගේ ඒ වගේ සයිස් එකක් තියෙනවා. හැබැයි මේක ඝනකම්. අපි එහෙනම් මේකත් පත්තු කරලා බලමු. ඉතින් guys මේ දැනට නම් මේකට ලොකු හානියක් වුණේ නැහැ. අවුලක් නැහැ. මේක ගෙදරට අරන් යන්න පුළුවන් මේ වගේ. අපි එහෙනම් මේක පත්තු කරලා බලමු. guys ඉතින් අපි අන්තිම තුම්බුලස් එකක් දැන් පත්තු කරගන්න යන්නේ. නෝ guys. ඔම්මට සිරි හරි අපි ගයි බලමු guys මේ මොකක් තත්ත්වය බලන්න. අවුලක්ම නැහැ ඉතින්. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් මේකට කලින් එකත් අපි මේකම ඇතුලේ පත්තු කරා නම් මේ වගේ ප්‍රතිඵලයක් ගන්න තිබ්බා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මෙතනින් මෙහෙම ඉරිලා තියෙනවා. ඉතින් ඔන්න ඔහමයි අද වැඩේ උනේ. හරි guys ඉතින් වීඩියෝ එක අවසානට තමයි ආවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අපි ගෙනාවේ මේක නිකන් අලුත් එකක් වගේ දැන් මේ කරලා තියෙන්නේ. හරි guys ඉතින් මේ වීඩියෝ එක අවසානයේ කියන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අපි ඊගා වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.